ගං තොට ආදී තැනේයා මල් මද පිසවුනි ඔබ හමුවා රින් තොට ගං තොට ආදී තැනේයා මල් මද පිසවුනි ඔබ හමුවා සිනිය මල් මද සිරිකට කැන්දන දිනුවරමින් පසු එක නුවරක් මිනී ඔබේ හදවත මහදෙහි සෙවනැල්ලකි යලි හෙට දිනයෙත් අපේ හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලෙ ලං වෙන්න පෙර මග බලා ඒ මැව්ව හැම හීන ගානේම ඉටු වීලා අපි ආදරේ ජය ලබා මගේ දිවියේ මට ලැබුණු වටිනාම තිලිනේ මගේ දිවියේ මට ලැබුණු වටිනාම තිලිනේ ඔයා ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ කියලා සිතිවිලි මාගේ එකිනෙක අමුණා කෙත්තම් කළා ඔයරෝ දසුනකි මාගේ හදවත පතුලේ සිත්තම් කළා අද ඔය දැස මාගේ වෙලා දිවිය පුරා දිවිය මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලෙ ලං වෙන්න පෙර මග බලා ඒ මැව්ව
Mama patuwe obalaga hamana navatinna matakayata ida denna tiyena tava durayan hita atule adaya sangavagena banna adayen obelagata piyumata atdenna ඈත කඳුනින්නයේ සිටියදී පියවලා පුංචිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණා දැකින් පල්ලා මගේ සිතන සිමලා රැඳෙන්නට හිතේ සෙවනේ සුසුම් හැර තමා ඔපින් ලැබුණු පාතරේ නම් අනන්තෙට එහා
තැනක මානෙත් හමුවන්නේ ඔයරුවයි නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි සවන තුල රැවුදෙන් ඔබේ මధుර හඬයි මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි වෙන්වන්නට බෑ කිසිදා ඔබෙන් මට ඉතින් අප එක් වෙන බව කියන්න ඇවිදින් සිහිනෙන් මේ සිහිනය සැබෑ කරවමින් ලෝතුනිදා මවෙත එන්න සෙනෙහස පුදමින් ඇස යමන තැනක මානට හමුවන් ඔයරුවයි කොවෙන්ඩෝ ආයතනය එතුමගේ මංගල්‍ය දිනේ එතුමගේ නිවස බවට පත් කරගෙන ඔබ හැම වෙලාවටම ඊටම සතුටින් ඉන්න අවස්ථාව ලබා දුන්නා. ඔබ හැම දිනම මේකට පැමිණි සතුටු වුණා. අපි හැමෝම අදින් ආරම්භ කරන්නේ ජීවිතයේ වාසනාවන්තම දවස උදා කරගත්තු ආදරණීය මනමාල යුවල ඇතුළු සම්භාවනීය මුත්තණී ඔබ සියලු දෙනාගේම අවසරයි. අද බොහොම පෙහෙවින්ම හැම දිනකටම සතුටු දවසක්. මනමාල මහත්මයාගේ වෙනුවෙන් මෙතෙන්ට ආවම් පස්සේ දුන්නු සහයෝග වෙනුවෙන් ස්තුතියක් කරන්න අපි අමතක කරන්න හොඳ නැහැ. ඒක තමයි අපේ ක්‍රම සහ වෙනුවෙන් මම 1990 සහභාගී වෙන ආදරේ ඔබ ආදරේ ජීවිතේ කරන්න මම හැම දිනකටම සිරුරත්නේ ආශිර්වාද කර මහත්මයාට මගේ අවංක හෘදයාංගම ස්තුතිය පුද කරන අතර මගේ වැඩිමහල් අක්කගේ පුතුණුවන් වචන කීපයක් කතා කිරීමට මගේ මිතුරන්ටත් මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙමින් පැමිණි නව ඥාතීන්ටත් අවසානයේ ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා මගේ පුතුණුවන්ට මයික්‍රොෆෝනේ බාර දෙමින් මින් ඉස්සෝ සභාව සාප්ත වෙනවා මේ කතාව අවසානයේ. ප්‍රදායික මංගල සභාවෙන් අවසරයි සම්ප්‍රදාන කුල මංගල සභාවෙන් අවසරයි මම මේ සාමාන්‍ය මංගල සභාවක කරන්නේ නැති පොඩි වෙනස් කතාවක් කරන්නේ මම හිතන්නේ මගේ සහෝදරිය තමයි අද විවාහ ප්‍රාප්ත වෙන්නේ. ඉතින් අපි ආපු මේ සුන්දර ගමනක් තියෙනවා විශේෂයෙන් බැලුවොත් එහෙම දැන් අද විවාහදියටපත් වෙන අපේ නංගිගේ තාත්තා මගේ මාමා මම බොහොම සතුටු වෙනවා. මම හිතන්නේ නැති අවස්ථාවක් මොරටුවේ පවුලකුත් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ මේ වෙලාවේ ඉන්නවද මම දන්නේ නැහැ. මොරටුවේ සමාජික පිරිසක් මට හම්බුණා.